වෙනම පුද්ගලයෙක් මගේ වචනෙන් කිව්වොත් වැඩ කරපු පොරක් ඔහුව මේ රටට විධායක ජනාධිපති හැටියට පත් කළොත් ඔහු කයිවාරු ගහන ජනාධිපතිවරයෙක් වෙන්නේ නැහැ. මේ රට හදන්න පුළුවන් ජනාධිපතිවරයෙක් වෙන්නේ. මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි. රාජපක්ෂරු හොරකම් කළා නම් ඇයි මල හත්තිලව් අවුරුදු 4මාරක් සහ දැනුත් පාලනය කරන්නේ මේ ආණ්ඩුවනේ. දාපල්ලකෝ ඇතුළට නඩුවක් දාලා හොරගම් කරා නම් දාපල්ලක ඇතුළට අපි සතුටේ හොරගම් කරා නම් අපිට හොරු වෙනුවෙන් පෙනී සිටින්න උවමනාවක් නැහැ. අපි පෙනී සිටින්නේ මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන්. ඊළඟ මේ ළඟම එන 16 වෙනිදා ඔබ අතිරේ ගැහුවොත් අනිත් පැත්තට ඔබලාගේ දරුවන්ට ජීවත් වෙන්න රටක් නැති වෙනවා කියන එක හොඳට මතක තියාගන්න. මේ රටේ මහ පුදුම මිනිස්සු කොට්ටාසයක් ඉන්නේ. මට හිතෙන්නේ මේ මිනිස්සු මෙච්චර කල් කෑවේ බද්ද කියලා හිතෙනවා. සමහර විට උන්නක්කු කාලත් ඇති. මොකද මේක විනයක් හදලා දර්ශනයක් හදලා ආර්ථිකයක් හදලා කරන්න පුළුවන් එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ විතරයි. ඒකට කරුණා කරලා